යතුරු ඔබතුමාගේ අතින් දෙන්නේ. එහෙනම් අපේ මහතුරුන්ටත් පෙරවන් සරණයි, අම්මලාටත් පෙරවන් සරණයි. ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ ශ්‍රී මහා කාශ්‍යප මහ පිරිවෙනේ අධ්‍යාපනයේ හැදෑරූ ධම්මදින්නාලංකාර පොඩි හාමුදුරන් වහන්සේගේ ආදරණීය මෑණියන් සහ ආච්චි අම්මා ජීවත් වෙන මේ දුප්පත් නිවසේ තිබුණ ගැටලුවක් කතා බහ කරන දවසක උන්වහන්සේ මගෙත් එක කිව්වා ගෙදර වැසිකිළියක් නැහැ කියලා. දායකකාරක ආදී පින්වතුන් කීප දෙනෙකුට කතා බහ කරා. ඒ අතරින් ඉතාලියේ චතුරිකා උමේෂා මැතිණිය රුපියල් 20000කුත්, ඉතාලියේ හේමන්ත මැතිතුමා රුපියල් 10000කුත්, එංගලන්තයේ පදිංචි ඉසානි මහත්මිය සහ මැතිතුමා ඒ දෙන්නා එකතු වෙලා රුපියල් 60000කුත්, හලාවත ලාල් මහත්මයා රුපියල් 10000කුත් වශයෙන් රුපියල් ලක්ෂයක් ආධාර කරා. ලක්ෂයකින් තමයි මේක මං හදන්න සැලසුම් කරේ. නමුත් ඒක ඊට වැඩි වියදමක් ගියා. පස්සේ මං ළඟ තිබුණු මුදලුත් වියදම් කරලා අපේ පොඩි හාමුදුරන්ගේ ආදරණීය මෑණියන්ටත් ඒ ආච්චි අම්මාටත් ගෙදරට ඒ පොඩි හාමුදුරුවෝ වැඩියාම පාවිච්චි කරන්න වැසිකිළිය හදලා දෙන්න නිමා කරන්න අපිට පුළුවන් වුණා. එතනදී අපිට ශ්‍රම දායකත්වය ලබාගෙන තමයි මේ කටයුත්ත කරන්න පුළුවන්කම ලැබුණේ. මොකද පඩි දීලා කරගන්න පුළුවන් මට්ටමකට මුදලක් මට ලැබුණේ නැහැ. එතනදී අපේ ත්‍රිකෝණමඩුව ආරණ්‍ය සේනාසනයේට උදව්පදව් කරන ශ්‍රම දායකත්වය ලබා දෙන අපේ පැලටියාවේ සම්පත් මහත්මයා, ඊට පස්සේ රෝෂා මහත්මයා ඇතුළු ඒ පින්වතුන් පිරිස එකතු වෙලා මුලින්ම මේකේ වැඩ කටයුතු ආරම්භ කරා. ඉන් පස්සේ එතුමන්ලා සහ බෝවත්ත උපබලකා මූලස්ථානයේ වැලිකන්ද බලකා අධීක්ෂණ නිලධාරිතුමා වන AMN නන්දසේන මැතිතුමා, මේ වගේ දකුණු අත පැත්තෙන් ඉන්න එතුමන් යටතේ වැඩ කරන අපේ ධර්මසූරිය මහත්මයා, ඊට පස්සේ මල්දිනිය මහත්තයා කියලා කියන්නේ, ඒ කියන දෙන්නත් සම්බන්ධ කරලා මෙතන ශ්‍රම දායකත්වය අපිට ලබා දුන්නා මේ වැඩේ අවසන් කරගන්න. එතනදී විශේෂයෙන්ම බෝවත්ත උපබලකා මූලස්ථානයේ උපබලකා අධීක්ෂණ නිලධාරිතුමාට මම පළමුවෙන්ම පුණ්‍යානුමෝදනා කරනවා. මොකද ඔබතුමා නොහිටින්න මට මේ වැඩේ අද අවසන් කරලා මේ අපේ පොඩි හාමුදුරුවෝගේ මෑණියන්ටත් ආච්චි අම්මටත් බාර දෙන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඉතින් මෙතුමාට මම නැවත පුණ්‍යානුමෝදනා කරනවා. මේ කරපු පින්කම මේ පිටරට විදේශයේ ජීවත් වෙන පින්වත් පිරිස විසින් ආධාර උපකාර කරලා ඉදි කරගන්න ශ්‍රම දායකත්වය ලබා දෙන්න මූලිකත්වය අරගෙන ඒ කටයුතු කරපු උපබලකා මූලස්ථානයේ වැලිකන්ද අධීක්ෂණ නිලධාරිතුමා නන්දසේන මැතිතුමාට පළමුවෙන් පුණ්‍යානුමෝදනා කරනවා. ඒ වගේම වැඩ කටයුතු කරපු අපේ ධර්මසූරිය මහත්මයා, ඒ වගේම මල්දිනී මහත්මයා කියන දෙන්නටත් මම පුණ්‍යානුමෝදනා කරනවා මේ කටයුත්ත නිමා කරන්න අපිට ශ්‍රම දායකත්වය ලබා දුන්නාට. ඒ වගේම තමයි පැලටියාවේ සම්පත් මහත්මයාට, ඒ වගේම රෝෂා මහත්මයා ඇතුළු ඒ දෙන්නගේ යාළු මිත්‍ර බාසුන් නැහැලා ගෝලිය වශයෙන් ආපු හැම කෙනාටම පුණ්‍යානුමෝදනා කරනවා මේ කටයුත්ත අවසන් කරන්න. ශ්‍රම දායකත්වය ලබා දුන්නා. ඊට අමතරව සමහරක් දවසකට ඒගොල්ල වාහනේට තෙල් ටික ගහගෙන ආවා. කෑම් බීම හිටපු ගමන් හදාගෙන එනවා. එහෙම මට වියදම් කරන්නවත් දුන්නේ නැහැ. ඉතින් එහෙමත් ඒ කටයුතු ඒගොල්ලෝ එකතු වෙලා කරා. ඊළඟට තමයි ඉතාලියේ චතුරිකා උමේෂා මැතිණියටත්, ඉතාලියේ හේමන්ත මැතිතුමාටත්, ඒ වගේම තමයි එංගලන්තේ පදිංචි ඉසානි මහත්මිය සහ ඒ ආදරවර ස්වාම පුරුෂයා, ඒ වගේම හලාවත ලාල් මහත්තයා කියන මේ පින්වත් පිරිසටත් අප්‍රමාණ පුණ්‍යානුමෝදනා පූර්වක පින් අනුමෝදන් කරනවා. මොකද ඕගොල්ල තමයි මේකේ ප්‍රධාන හිමිකරුවෝ. මොකද ඕගොල්ල විදේශගත වෙලා දුක් මහන්සියලා අම්මා තාත්තගෙන් දුරස් වෙලා ගිහිල්ලා විශාල දුකක් වේදනාවක් දරාගෙන දුක් මහන්සියලා හම්බ කරගෙන ඒ හම්බ කරගත්ත මුදල් වලින් කොටසක් තමයි මේ ඕගොල්ල පූජා කරලා මේ කටයුත්ත අවර කරන්න පුළුවන්කම ලැබුණේ. එහෙනම් ඔබ හැම දිනාගේම ආදරපර දෙමව්පියන් දෙපළටත් පුණ්‍යානුමෝදනා කරනවා මේ කරගත් උතුම් පින්කමේ අනුභව බලයෙන්. උපදින භවයක කිසිදු කායික පීඩාවක් ඇති නොවේවා, මානසික පීඩාවක් ඇති නොවේවා. ලෞකික සැප සම්පත් ඇතුව ඒ උපදින හැම මනුස්සත් භවයකම ධර්මය අවබෝධ කරගෙන උතුම් වූ නිවනෙන් නිවී සැනසෙන්නට මේ පින හේතු වාසනා වේවා කියලා මම පින් අනුමෝදන් කරනවා. ඒ වගේම අපේ උපබලකා මූලස්ථානයේ අධීක්ෂණ නිලධාරිතුමාටත් එතුමා යටතේ මේ ශ්‍රම දායකත්වය ලබා දුන්න නන්දසේන මහත්මයා, ධර්මසූරිය මහත්මයා කියන දෙන්නටත්, ඒ අයගේ ඔබතුමන්ලාගේ ආදරබර දෙමව්පියන්ටත්, ඒ වගේම අපේ පැලටියාවේ සම්පත් මහත්මයා, ඊළඟට රෝසා මහත්මයා ඇතුළු මේ පින්වත් පිරිසටත් පුණ්‍යානුමෝදනා කරනවා. ඔබ හැම දිනම මේ ශ්‍රම දායකත්වය ලබා දුන්නා. ඒ දුන්නා වූ ශක්තිය නිසා තමයි මේ වැඩ කටයුතු අවසන් කරන්න පුළුවන් වුණේ. එහෙමනම්
ඔබ හැම දිනාටමත් ඔබලාගේ ආදරවල දෙමාපියන්ට පින් අනුමෝදන් කරනවා. ඒ පින් අනුමෝදන් වීමෙන් ඔබ හැම දිනාටම මේ ලැබුණා වූ උතුම් සම්බුද්ධ ශාසන කාලය තුලදීම උතුම් වූ නිවන සාක්ෂාත් කරගන්නට මේ පින හේතු වාසනා වේවා කියලා අදිෂ්ඨාන කරනවා. විශේෂයෙන් සිහිපත් කරන්න ඕන ඊකලාපේ වැලිකන්දේ අපේ මහවැලි අධිකාරී ආර්.පී.එම් මහත්මයා එතුමන්ට කතා කරපු මොහොතේ වල කපා ගන්න අපිට JCB යන්ත්‍රය ලබා දුන්නා. ඊළඟට සෙවණපිටිය කොට්ටාස කාර්යාලයේ ඒ කළමනාකාර තුමියටත් මම විශේෂයෙන් පුණ්‍යානුමෝදනා කරනවා. ඒ වගේ මේ JCB යන්ත්‍රයේ පැමිණුණු ඒ රියදුරු මහත්මයාටත් පුණ්‍යානුමෝදනා කරනවා. ඒ ඇත්තෝ අපිට මේ කටයුතු උදව් කරා. ඉතින් ඒ ආර්.පී.එම් මහත්මයා ඇතුළු ඒ සේවක මණ්ඩලයටත් අප්‍රමාණ පුණ්‍යානුමෝදනා කරනවා. ඔබ හැම දිනාටමත් මේ කරගත් උතුම් පින්කමේ අනුභව බලයෙන් මේ ලැබුණා උතුම් මනුසත් භවයේ තුලදී උතුම් වූ නිවන සාක්ෂාත් කරගෙන උතුම් වූ නිවනින් නිවි සැනසෙන්නට හේතු වාසනා වේවා කියලා අදිෂ්ඨාන කරනවා. එහෙනම් හැම දිනාටම පෙරුවන් සරණයි. ශ්‍රමදායකත්වයේ දුන්න ඔබතුමන්ලා අතින් මේ යතුරු මේ පොඩි හාමුදුරන්ගේ අම්මගේ අම්මට මේක අපි බාර දෙනවා. මේකට ආධාර උපකාර කරපු ඔබ හැම දෙනා වෙනුවෙන්. හොඳයි. සුන්දර සම්මන රුතුමාලට අප්‍රමාණ පින් යෝධ බල යෝධ ශක්තිය ලැබෙන්න ඕනයි. හොඳයි. සුන්දර සම්මන රුතුමාලට අප්‍රමාණ පින් යෝධ බල යෝධ ශක්තිය ලැබෙන්න ඕනයි.